ජේසුපේටයි අපි අද දවසේදීත් අපගේ උදෑසන යාඥා කාලයට ප්‍රථමයෙන් මොහොතක් දේව වචනය දෙසට අවධානය යොමු කරමු. දේව වචනයේ මෙසේ සඳහන් කර තිබෙනවා. එපීස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදය. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ නුඹලාට කමා වනු ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙන්න. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේදීත් ස්වාමීන් වහන්සේගේ පාද පාමුල ඔබ සමග ස්වාමීන් වහන්සේගේ අනර්ග වූ වචනයක් බෙදාගන්නට ස්වාමීන් වහන්සේ කරුණාව ලබා දී තියෙනවා. ඔබ තුල මොළොක් ගුණය, ඔබ තුල අන් අයට අනුකම්පා කිරීමේ හදවත ස්වාමීන් වහන්සේ ඉදිරිපිට තිබෙන්නෙකු වීම, ඒ වගේම ඔබ දකින්නට ඇති අද දවසේ ඔබ මේ පණිවිඩය අසන්නට ඔබගේ සිත යොමු වෙන්නට ඇත්තේ ඇයි අපි කිතුණු විදියට අන් අයට කමා කළ යුත්තේ? සෙනෙහවන්තය, ඔබ දන්නවද ඔබ මේ ලෝකයේ හිටපු ආකාරයට, ඔබ මේ ලෝකයේ විදියට ගත්තොත් ඔබ මේ ලෝකේ ඉන්න දුර්වලම කෙනා, මේ ලෝකේ හිටපු පාපය කරපු ස්වාමීන් වහන්සේ ඉදිරිපිට හිට ගන්න සුදුසු නැති, මේ ලෝකේ කොන් වෙලා ඉන්ටෝ යුතුව තිබෙන කෙනෙක්. නමුත් ඒ තැනන් වහන්සේ ඔබගේ තියෙන පාපය දිහා බැලුවේ නැහැ. ඔබගේ තිබුණා වූ අයුතුකම දිහා බැලුවේ නැහැ. උන්වහන්සේ ඔබට ප්‍රේම කරලා ඔබ වෙනස් කරාසේම උන්වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබගේ සහෝදරයා වැරදි කරනකොට, ඔබගේ අසල්වාසීන් වැරදි කරනකොට, ඔබගේ අනිකුත් සහෝදර සහෝදරියන් ඔබ රැකියා කරන තැන්වල, ඔබ ව්‍යාපාර කරන තැන්වල, ඔබ දන්නා කියන හැම කෙනෙක් දුර්වලකම් තුල ඉද්දී ඔබ දෙවියන් වහන්සේ අඳුනගත්තට පස්සේ ඔබ දුර්වලකම් අතහරපු කෙනෙක් නම් ඒ අයව කොන් කිරීම, ඒ අය කියනා වූ දේවල් වලින් ඈත් වීම, ඔවුන්ව එපා කිරීම නොව ඔවුන්ට කමාව දීලා ඔවුන් ඔබගේ සහෝදරයෙක් විදියට, ඔබගේ සහෝදරියක් විදියට ඔවුන්ට උන්වහන්සේ කියා දුන්නා වූ ඒ අනර්ග ප්‍රේමය පැහැදිලි කර දීමයි. සෙනෙහවන්තය, උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ කොච්චර දෝ ශුද්ධව සිටීමවත්, ඒ ශුද්ධව සිටීම ඒක තුලින් තව කෙනෙක්ව රිද්දීම නෙමේ. ඔබ ශුද්ධව සිටින්නක්සේ, ඔබගේ පාපය තුලින් ඔබ ඈත් වෙලා සිටින්නක්සේ අන් අයත් ගැලවීමට පැමිණීමයි. ඒක නිසා තමයි උන්වහන්සේ කිව්වේ සකල ජනතාවටම සුභාරංචිය ගමන් කරාට පසුව මාගේ පැමිණීම එන්නට යනවා කියලා. ඒක නිසායි ඔබට කිව්වේ අන් අයට සුභාරංචිය කතා කරන්නට, උන්වහන්සේ ඉදිරිපිට උන්වහන්සේ දුන්නා වූ ගැලවීම ඔවුන්ට අයිති කර දෙන්න ඔබ කතා කරන්නට, ඔබ ක්‍රියාත්මක වෙන්න කියලා. නැත්තම් ඔබව තෝරගන්නෙත් නැහැ, මේ කතා කරන මාව තෝරගන්නෙත් නැහැ. ස්වාමින් වහන්සේ ඔබට ප්‍රේම කරාසේම ඔබගේ වැරදි කරන පාපය තුල සිර වෙලා සිටින සහෝදරයා සහෝදරියව බේර ගැනීම ඔබ සතු වගකීමක්. ඒ වෙනුවෙන් ඔබට කළ යුතු එක දෙයයි තියෙන්නේ, ඔවුන්ට කමාව දිය යුතුයි. ඔවුන්ට ඔබ කමාව දෙන්න අවශ්‍යයි. සමහරක් විට ඔබ ඔවුන්ට කිසිම වැරද්දක් කරලා නැහැ. සමහරක් වෙලාවට ඔවුන් ඔබට වැරදි කරලා ඇති. හැබැයි ඒ වැරද්ද වෙනුවෙන් ඔබ කමා වෙන්න ඕනේ. ඔව් කර තිබෙන ඒ ඔබට විරුද්ධව කර තියෙන දෙයටත්, ඔබ ඔවුන්ට විරුද්ධව කර තිබෙන දෙයටත් හැම දෙයකටම අපි දෙවියන් වහන්සේ වගේ කමාව දිය යුතුව තිබෙනවා. නැත්තම් අපිට උන්වහන්සේ ඉදිරිපිට ඒ ලේ ගැන, ඒ ආත්මය ගැන වගකිය යුතුව තිබෙනවා. සෙනෙහවන්තය, ඔබගේ ප්‍රේමය කරුණු කොටගෙන, ඔබගේ දයාව කරුණු කොටගෙන ඒ මනුෂ්‍යයා, ඒ සහෝදරයා, ඒ සහෝදරිය ගැලවීමට එන්නට යනවා. ඔබත් එසේම ඉන්නවා නම් ඔබ කමාව දුන්නේ නැති චරිතයක්, පුද්ගලයෙක්, කණ්ඩායමක්, පවුලක් ඔබ මේ තප්පරේ මේ පණිවිඩයෙන් පසුව එයාට ඔබ කමාව දෙන්න. මන්ද ඔබ දකින්නට යනවා ඔබගේ ඊළඟ ආත්මික වර්ධනය, ඔබ දකින්නට යනවා ඔබව ස්වාමීන් වහන්සේ ඉහළට ඔසවාගෙන යන එක.
ඒ විතරක් නොවේ ස්වාමින් වහන්සේ ඉදිරිපිට ඒ අයගේ ගැලවීම ඔබ අයිති කරන්නට යනවා. ඔබගේ ක්‍රියාව කරුණකොටගෙන ඒ නිවෙස් වලට ගැලවීම එන්නට යනවා. ඔබ අන් අයට කමාව දෙන්නෙක් බවට පරිවර්තනය වෙන්න. ඒ විට ඔබට ස්වාමින් වහන්සේ ඔබට අයිති කරන ඒ අනර්ගිත ප්‍රේමය අනර්ගිත ස්වර්ගික ස්ථානය උන්වහන්සේ ඔබට අයිති කර දෙනවා. සෙනෙහවන්තය, ඔබ මේ පණිවිඩය අස්වන තප්පරේදී ඔබ ඉන්නා වූ කනස්සල්ලගෙන කොහිම වෙලාවකත් හිතන්ට එපා. ඔබ හිතනවා ඇති මගේ සහෝදරයාට කතා කරන්නට දෙපාරක් හිතනවා ඇති. මගේ දෙමාපියන්ට කමාව දෙන්න, එමන් නැත්තම් මගේ අසල්වාසීන්ට කමාව දෙන්න ඔබ දෙපාරක් හිතනමින් ඇති. ඔබ මේ පණිවිඩයත් එක්ක හිතන්නට එපා කිසිම වෙලාවක සමාව දෙන්න. ඒ අයට කමාව දෙන්න, කතා කරන්නට, ඔබගේ හිතවල තියෙන වේදනාව, ඔබගේ තියෙනා වූ ඒ කෝපය දැන් ඔබ ඉවත් කරලා දෙවියන් වහන්සේගේ දරුවෙකු මෙන් ඔබ කමාව දෙන්න අවශ්‍යයි. සෙනෙහවන්තය, ඔබගේ හදවත දැන් ස්වාමීන් වහන්සේට බාර දෙන්න. මා ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා. සර්ව බලධාරී, සර්ව පරාක්‍රම, සර්වඥාන වූ දෙව් පියාණනි, ඔබගේ හස්තයට පියාණනි මේ හැම කෙනෙකු බාර කරමින් යාඥා කරනවා. මුන්ගේ ජීවිතේ ය වේදනාවකින් තව කෙනෙකුට කමාව දීමේ හදවතක් නැතුව තිබුණාද ස්වාමී මේ වචනේ අසනකම්? නමුත් ස්වාමී මොහොන්ට අද දවසේ ඔබ මෙන් ඔබ අපිට කමාව දුන්නාක් මෙන් අන් අයට කමාව දීමේ හදවත දැන් නිදහස් කරනසේක්වා. ඒ වගේම අලුතෙන් යමෙකු මේ වචනේ අසනවද ඒ අයගේ ජීවිත බාර කරමින් යාඥා කරනවා. ඔවුන් රෝගාතුරව සිටිනවද? ඔවුන් වේදනාවකින් සිටිනවද? යම් කනස්සල්ලකින් සිටිනවද? නාසරිය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ හැම කෙනෙක්ගේම රෝග සුවවන පිණිසත් ප්‍රශ්නවලට විසඳුම අයිති වන පිණිසත් මම යාඥා කරනු ලබනවා. ස්වාමිනී, යමෙක් රැකියාවක් නැතුව සිටිනවද? ස්වාමිනී, මේ අයට ඔබගේ කරුණාව ඇතුව ඔවුන්ට අවශ්‍ය කරන රැකියාව ඔබ නිදහස් කළ මැනව. ස්වාමිනී, යමෙක් පියන්නේ යම් විදියකට ස්වාමිනී හරි අමාරුවකින් ආර්ථිකයේ ගොඩනගා ගන්නට බැරුව වේදනාවකින් සිටිනවද? මේ අයට ඔබ වහන්සේ මාවත් ඇරිය මැනව. ස්වාමිනී, දැන් මේ හැම කෙනෙකු බාර කරමින් කැප කරමින් යාඥා කරන්නේ අපගේ ගැලවුම්කාර නාසරිය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම අති බලවත් වූ නාමයෙන් නිසාමය. ආමෙන්, ආමෙන්, ආමෙන්. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි. ඔබට අපගේ WhatsApp group එකට එක්වීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක ඔස්සේ අප හා එක්වන්න.